ඔන්න ඉතින් අපි අදත් යන්න පිටත් උනේ ලස්සනම ලස්සන දිය ඇල්ලක් බලන්න යන්න. ඔයාලත් එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි යන්නේ කොහෙද කියලා බලන්න පුළුවන් ඔයාලටත්. ගිහිල්ලා බලමු එහෙනම් මේ කොහෙද කියලා. මේක දැක්කහම ඔයාලා දන්නවා දැන් මේ කොහෙද කියලා. මේ තමයි ලස්සන බෝපත් ඇල්ල. ඉතින් එදා බෝපත් ඇල්ලේ අපි හිතුවේ නැති විදිහට වතුර ටිකක් වැඩි වෙලා තිබුණා. ඔයාලා දන්නවනේ බෝපත් ඇල්ල පාමුලට යන්න නම් මෙන්න මෙතනින් බැහැලා පයින් උනත් ගමන් කරන්න පුළුවන් මට්ටමට තියෙන්නේ. නමුත් එදා අපි නාන්න එහෙම ගියේ නැති නිසා අපේ ඇඳුම් තෙමෙන නිසා අපි බැස්සේ නැතුව මෙන්න මේ මාමගේ පාරුව ආධාරයෙන් තමයි අපි එගොඩට යන්න තීරණය කරේ. ඉතින් ඒකත් හරිම ලස්සන අත්දැකීමක් වුණා. මේ විදිහට මේ පාරුව දිගේ අපි එගොඩට යන්න පිටත් වුණා. ඔන්න ඉතින් පාරුවෙන් අපි එගොඩට ඇවිල්ලා මෙන්න මේ විදිහට කැලයස්සෙන් ඇල්ල පාමුල ළඟටම ගියා. ඇල්ල පාමුල ළඟටම ගියාට පස්සේ තමයි ඇත්තට මේකේ ලස්සන දැක්කේ. මාරම ලස්සනයි. එදා සෙනගත් ගොඩක් ඇවිල්ලා හිටියා අපි ඉරිදා දවසක. ඉතින් මේ ඇත්තටම මාර ලස්සනයි. ආපු අය දන්නවා. ඇවිල්ලා නැත්තම් ඔයාලත් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න කොච්චර ලස්සනද කියලා. ඊට පස්සේ ඉතින් අපි හවස 4 විතර වෙනකන් දිය ඇල ළඟ ඉඳලා ඊට පස්සේ ගෙදරින් පිටත් වුණා. එහෙනම් ඊළඟ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.